හරි අපි එකතු වෙලා යන question sheet 47ත් එක්ක database management කියන system subject එකේ අපිට පළවෙනියටම කරන්න තියෙන රන්වීම ස්කූල්ම තමයි අපිට කරන්න කියන්නේ teacher table එකට add කරන්න කියලා teacher registration කියලා column එකක් ඊට පස්සේ අපිට update කරන්න කියනවා teacher registration number එකට අනුව මෙන්න මේ code ටික ඊට පස්සේ අපිට තව table එකක් හදන්න තියෙනවා student කියලා ඊට පස්සේ student table එකට add කරන්න ඕන student index ටික index කියන column එකක් ඊට පස්සේ අපිට තියෙනවා කරන්න teacher has table subject table එකට add කරන්න තියෙනවා values වගේක් ඊට පස්සේ අපිට තියෙනවා අන්තිමට කරන්න student has subject table එකට තව value වගේක් update කරන්න තමයි අපිට තියෙන්නේ අපි බලමු එහෙනම් මේ වැඩ ටික කොහොමද කරන්නේ කියලා කලින් වගේම තමයි මම ඊටියත් කලින් හදාගෙන තියාගත්තා අපි බලමු එහෙනම් මේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා මුලින්ම teacher table එකට teacher registration කියන එක add කරගත්තා ඊට පස්සේ teacher registration එකට අපි data add කරගත්තා ඊට පස්සේ student table එකට student index කියන value එක add කරගත්තා ඊට පස්සේ student table එක update කරා student index කියන value එකට අනුව data දාලා ඊපස්සේ අන්තිමට teacher subject එකට values වගේක් add කරගෙන තියෙනවා ප්‍රශ්න දෙකේම තියෙන එකම උත්තරේ ඒක තමයි අහන්නේ නම් අපි ඊළඟ question set එකත් එක්ක හම්බ